හෙලෝ අද අපි යන්නේ බදුල්ලේ තියෙන ලස්සන හැංගිච්ච තැනක් හොයාගෙන යන පාරක්වත්තාම හරියට දන්නේ යන ගමන් තමයි ඉතින් පාරත් හොයාගන්න වෙන්නේ. ගිහිල්ලාම බලමු. කුයින මවුන්ටන් එකට යන්න අපි බලපු විදිහට පාර තිබුණේ පිටමාරුව කියන ගමට ගිහිල්ලා යන්න. ඉතින් බදුල්ලෙන් අපි පටන් අරන් මඩොල්සිම රත්කැලේ පතන හරහා තමයි පිටමාරුව කියන ගමට ගියේ. ඒ යන අතරමඟ හරිම ලස්සනයි. එහි ඉන්න මිනිස්සුත් හරිම නිහතමානී. කියන්නේ අපිට පාර කියලා දුන්නෙත් එහින් අපේම දමිළ සහෝදරයෝ. ඉතින් ඒ යන අතරමඟ නම් අපිට දික්ව කුණාටුවෙන් වෙන්නේ මේ විදිහට ඉතුරු කරලා ගිහපු මතකයන් ටිකකුත් බලාගෙනම තමයි ඉස්සරහට යන්න උනේ. කෙලිම පිටමාරුවට යන බස් එකකුත් තියෙනවා. හැබැයි එදා නම් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි වෙන බස් එක ටිකක් දුර ගිහිල්ලා තමයි ත්‍රිවිල් එකත් ගිහිල්ලා මේ විදිහට අපේ ගමන පටන් ගත්තේ. හැමදාම වගේ යද්දි අපිට හම්බෙන්නේ යාළුවෝ දෙන්නෙක් අම්මට පාර පෙන්නන්න. ඉදින්න කියන පාරේ දැන් ඉතින් ඉස්සරහට යන ගම. දැන් මේ ඉන්නේ මම හිතන්නේ රත්කලේ පතන හරියේ. එතනින් යන්න ඕනේ. එතන පේන රොබරියවත්ත ෆැක්ටරි එක ගාවට දැන් යන්න ඕනේ. එතනින් තමයි කුවින මවුන්ටන් එක උඩට යන්න තියෙන්නේ. කුයින මවුන්ටන් එකට යද්දී මෙතනින් පාරවල් දෙකක් හම්බ වෙනවා. එකක් මේ පාරේ ගියොත් රොබරියවත්ත ෆැක්ටරි එකට යන්න පුළුවන්. මෙතනින් උඩ පාර තමයි කුයින මවුන්ටන් එකට යන්න ඕනේ. පල්ලෙහා බෝඩ් එකෙන් උඩ පාරේදී මේ වගේ පොඩි ගම්මානයකට එනවා. මේ පැත්තේ කෝවිල් තියෙන කොටක් දමිළ කට්ටිය තමයි මම හිතන්නේ ඉන්නේ. මම ඉතින් එනවානේ අපිත් එක්ක. යා. යා. ඒතර අපි මේකට කම්බර යන්න උඩට යන්න ඕනේ. මේ පාර දිගේ උඩට යන්න. පාර දිගේ යන්න. ගිහිල්ලා හැරෙන්න තරක් තියෙනවද? හැරෙන්න මේ පාරෙන් ගිහිල්ලා ඔහොම මේ පාරෙන් තමයි යන්නේ. එළින්න යන්න. යන අතරමඟ පොඩි වතුර පාරක් හම් වෙනවා. මෙතනින් වතුර ටිකක් බීලා වතුර පුරවගෙන උඩට යන්න ගියා. ඉතින් මේ පාරේ උඩට යන්න තියෙනවා. හැමදේම බෑ කියන කට්ටියක් හම්බුණා. උඩට යන්න. කුයින්ස් මවුන්ටන් එකේ තව විශේෂ දෙයක් හම්බ වෙනවා. මේ වගේ සුදු පාට ගල් විශේෂයක් හම්බ වෙනවා. ලුණු ගල තියෙන්නේ මේ වගේම ගල්. නිකන් ලුණු පාටට මේ සුදු පාටක්. මේ හරිය ටිකක් පරිස්සමට යන්න නම් මෙතනින් එහා පැත්තේ හෙල තියෙන්නේ.
අයිනෙම වගේ යන්නේ. තව ටික දුරයි මෙතන එහා පැත්තේ තියෙන හරිත පාරාදීසයට යන්නේ. අපි ආවේ අර හරි උඩින් කන්ද බැහැගෙන ආවේ. ඉතින් ඇවිල්ලා මේ ටික එනවා මෙතන උඩත් ටික දෙනෙක් කැම්ප් කරනවා. හැබැයි පල්ලෙහාත් අතර මේ හරියට පේන්නේ පල්ලෙහාට ගිහලා කැම්ප් කරන්න පුළුවන්. මේ හරි මානව ලස්සනයි කොළ පාට තනතිල්ල වගේ. අන්තිමට අපි ආවා හරිත පාරාදීසයට. මේ තමයි ක්වීන්ස් මවුන්ටන්. මෙතන මාරම ලස්සනයි. හැමතැනම කොළ පාටට හරිත පාරාදීසයක් වගේ තියෙනවා. මෙතන තමයි අපි ටින්ට් එක ගැහුවේ. අපේ යාළුවා ආවා අපිත් එක්ක.